ගස් කොළන් අස්සේ හිරු බහින වෙලාව මට පේන්නේ මෙහෙමයි. අද නම් ලස්සන හවස් වරුවක්. දවසේ වැඩ ගොඩාක් ඉවර කරලා නිදහසේ ඉන්න වෙලාවක් මේ. මට හිතුණා අද ගාඩන් වෙද්ද ටික ගිහිල්ලා එන්න ඕනේ කියලා. අපේ උගුරස්ස ගහෙත් ගෙඩි පිරිලා තිබ්බ මං දැක්කා. දැක්කා නේද? සමහර ගෙඩි ඉදිලා තියෙනවා. ටිකක් කඩා ගමු නේද? කඩා ගන්න නම් අමාරුයි. පාත අතුවල තියෙන ඉදිච්ච ගෙඩි ටිකක් මං බොහොම අමාරුවෙන් කඩාගත්තා. අමාරුවෙන් වුණත් මම මේක කඩාගත්තේ ගෙවත්තේ ගෙඩිවලට අමුතු රසක් තියෙන නිසා. ඉතින් මගේ කටු අනාද ගහෙත් ගෙඩි 2-3ක් තියෙනවා. ඒත් පෙහිලා මදි වගේ. ඔන්න බලන්නකෝ ගෙඩි හැදිලා තියෙන ලස්සන. ඒ අස්සේ මල් ගොඩක් තියෙනවා. මේවායින් ටිකක් හරි බේරගන්න ඕනේ. මොකද වසවිසක් නැති පළතුරු ගෙවත්තෙන් විතරනේ ගන්න පුළුවන්. තව ටිකක් පෙහුනට පස්සේ මම හිතාගෙන ඉන්නේ මේක shopping එකෙන්වත් කවර් කරගන්න ඕනේ කියලා. අපේ වෙරළු ගහේ නම් ගෙඩි ටික ඉවරයි. ඒත් අතු අස්සේ තව ගෙඩි ටිකක් මේ තියෙනවා වගේ. දැක්ක නේද? මලුත් පිරිලා. කොහොම හරි තියෙන ගෙඩි ටික කඩා ගන්න එක තමයි මගේ අදහස. ඔන්න පාත අතුවල තියෙන ගෙඩි ටිකක් මං කඩා ගත්තා. අනිත් ඒවා නම් වහලා නැගලා තමයි කඩා ගන්න පුළුවන් උනේ. ඒක නම් මම නෙග්ගේ නැහැ. පුතා තමා නෙග්ගේ. මගේ ගෙවත්තෙන් අද මට ලැබුණු තේග මෙච්චරයි. ඉතින් මම හිතාගෙන ඉන්නේ මේ වෙරළු ටික හොඳට තම්බලා ලුණු මිරිස් දාලා බබාලට හදලා දෙන්න ඕනේ කියලා. මම මේ වෙරළු ටික තම්බ ගන්නේ ප්‍රෙෂර් කුකරකින්. මට ලේසි මේකෙන් තම්බ ගන්න. විසිල් 2ක් වෙදුනාම ඇති. හොඳට තැම්බිලා එනවා. වෙරළු ටික නම් හොඳට තැම්බිලා තිබ්බා. ඉතින් මං හදන්නේ ඒවයින් රසම රස අච්චාරුවක් හදන්න. කම්මැලි නොබලා මම මේ අච්චාරුව හදන්නේ බබාලට වගේම මමත් මේකට හරි කැමති හින්දා. ඉතින් මේවට මිරිස් කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, ලුණු ටිකක් ඒ වගේම සීනි ටිකකුත් දාලා තමයි මේ අච්චාරුව මම හදාගන්නේ. වෙරළු කියන්නේ රස වගේම හොඳ ගුණ කෑමක්. සමහර කට්ටිය ඉදිච්ච ගෙඩි කන්න කැමතියි. සමහර කට්ටිය පැහිච්ච ගෙඩි මේ වගේ ලුණු මිරිස් දාලා කන්න කැමතියි. මම නම් ආසම මේ වගේ කන්න. එළියේ ඉඳගෙන පොඩි චෙට් එකක් දාගෙන මේක කනකොට වෙලාව නම් කොහොම යනවද කියලා දෙනෙන්නෙම නැහැ. ටක්ඩක් ගාලා මේක හදාගන්න ඕනේ. මොකද තේ වෙලාවට හදන්න දෙයක්කුත් මට තියෙනවා. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගමු. ඒ වගේම like එකක් දාගෙන ඔයාලගේ වටිනා අදහස් comment කරන්න. ඔන්න ඉතින් වෙරළු අච්චාරුවත් හදලා ඉවරයි. දැන් මං තේ වෙලාවට හදන්න යන්නේ රසම රස වෙනස් විදිහේ අග්ගලා ටිකක්. ඔයාලා කොස් ඇට වලින් අග්ගලා කාලා තියෙනවා ඇති. ඒත් මේ විදිහට නම් හදලා නැතුව ඇති. දිගටම රැඳී සිටින්න. එතකොට තමයි මගේ මේ රෙසිපි එක ඔයාලට දැනගන්න පුළුවන්. හොඳට හොදලා වේලිච්ච ඇට ටිකක් තමයි මං ළඟ තියෙන්නේ. දැන් අපි මේ ඇට ටික හොඳට බෙදලා ගමු. මං හිතන්නේ මං වගේම ගොඩාක් අය තේ වෙලාවට බිස්කට් හරි මොනව හරි ඉන්ස්ටන්ට් ෆුඩ් එකක් කාලා තමයි තේ එක බොන්නේ. ඉතින් ඒ වගේ කෑම වලට වඩා මේ වගේ දේශීය ආහාර රටාවට පුරුදු වෙන්න ඕන කියන එකයි මගේ අදහස. මොකද බිස්කට් වගේ ඉන්ස්ටන්ට් කෑම වලින් ගොඩාක් ලෙඩ රෝග ඇති වෙනවා කියලා දැන් වෛද්‍යවරු කියලා තියෙනවානේ. ඉතින් සතියට 3 සැරයක්වත් මේ වගේ ආහාර
අපි අපේ බබාලට හදලා දෙන්න ඕනේ. එතකොට තමයි අපිට ඒ වගේම අපේ බබාලට ඒගොල්ලන්ගේ මේ පුරුද්දෙන් ටික ටික මිදෙන්න පුළුවන්. දැන් නම් මේ එට ටික හොඳට බෙදලා ඉවරයි. ඉතින් හොඳට බෙදපු එට ටික මේ වගේ කොටා ගමු. හොඳට පිටි වගේ මේක කොටා ගන්න නම් අමාරුයි. ඒත් අපි පුළුවන් තරම් මේකේ කොටාගෙන ලොකු කේලි ටික අයින් කරලා නැවත නැවත මේ වගේ කොටා ගන්න ඕනේ. මතක ඇතුව චූටි චූටි කෑලි ටිකක් මේකේ තියාගන්නත් ඕනේ. එතකොට තමයි නියම කොස්සෙට අග්ගලා රහ එන්නේ. නම් ඒ වෙලෙත් ඉවරයි. දැන් අපි සීනි ටිකක් දාලා කැරමල් එක හදාගමු. ඒකට ගාගත්තු පොල් ටිකක් දැන් මං එකතු කරගන්නවා. ඒත් එක්කම ලුණු ටිකකුත් එකතු කරගන්නවා. රස අනුව තව ටිකක් සීනි එකතු කරගමු. දැන් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. හරියට ලෙවරියා හදන්න වගේ. දැන් මම කොස්සෙට කුඩු ටික මේකට දාලා කලවම් කරගන්න තමයි හදන්නේ. මේකට වතුර නම් මම එකතු කරගන්නේ නැහැ. මොකද මේකේ පැණි තියෙන හන්දා. දැන් මං අග්ගලා ටික හදා ගන්නවා. මේ අග්ගලා නම් හොඳ පාටට වගේම රසටත් තිබ්බා. ඉතින් ඔයාලත් මේ වගේ අග්ගලා හදලා බලන්න. හවස් වරුවට කටට රහට වගේම ගුණ කෑමක් මම දැන් හදලා ඉවරයි. ඉතින් අදට සමුගන්න වෙලාවත් හරි. නැවතත් හමුවෙමු ලස්සන වීඩියෝ එකකින්.